පුත්තලම දිස්ත්‍රික්කයේ ඉතිහාසය සහ වැදගත් ස්ථාන ගවේෂණය කිරීම. කිවුනි සහ විජය කතාව. කුමාර විජය මෙම තම්බපන්නි රාජධානියට සම්ප්‍රාප්ත විය. මේක තමයි අපේ ලංකා. තම්බපන්නි දේශ. මිත්‍රවරුනි, අපේ නැව ගොඩ බැස්සුවේ මේ භූමියටයි. සිංහබාහු රජු අපෝ පිටුවහල්රලත් තම්බපෙන්නේ දෝෂයේ රාජ්‍යයකු තුනෙන් අපි තවත් මගේ ගොදුරක් මායාවෙන්න මොවුන්ව යටපත් කර සිරගෙට දමමි. කවුද ඔබ? ඇයි මගේ සගයන්ව සිරගත කළේ? වහාම ඔවුන්ව නිදහස් කරන්න. නැතිනම් මේ කඩුවෙන් ඔබේ හිස ගසා දමන්නට මට සිදුවේවි. මකුවෙන් කුමරුනි, මා දණ්ඩවන් කිරීමට නොව ඔබගේ පිහිටට පැමිණි යක්ෂණියකි. ඔබ මාහා එක්කුවොත් මාගේ සියලු යක්ෂයෝ එක් රොක් වී සිටිති. මෙන්න අපේ අවස්ථාව. පහර දෙමු. ප්‍රිය ස්වාමීනි, ඔබ මේ රටේ රජුයි. මේ දරවන් අපේ අනාගතයයි. කුවේනි, මට සමාවන්න. මම දැන් රජෙක්. මාගේ වංශය වෙනුවෙන් මට මාදුරාවෙන් රාජකීය කුමරියක් ගෙන ආයුතුයි. විජය, මා නිසා ඔබ රජෙක් වුණා. මාගේ පවුල, මාගේ ජනතාව ඔබ වෙනුවෙන් පාවා දුන්නා. ඔබ මට මේ කළ දෙයට ඔවා දෙන්නිය. තොපි අපගේ ගෝත්‍රය විනාශ කළා. තොපට ජීවත් වීමට අයිතියක් නැත. පාවා දෙන්නිය. නගී, අම්මා කොහෙද? අපි ඉක්මනට යමු. මෙතන ආරක්ෂිත නැහැ. මහා රජතුමනි, මාදුරාපුරයෙන් පැමිණිච්ච මම ඔබගේ බිසෝවීමට පැමිණීමි. අපේ දේශයන් දෙකේ සබඳතා තවදුරටත් ශක්තිමත් වේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ඉතිහාසමය වැදගත්කම. පුත්තලම පුරාණ ලංකාවේ වෙළඳාම, ආගම සහ සංස්කෘතිය අතින් සජීවී මධ්‍යස්ථානයක් විය. මෙන්න ශෝරම දෙවස්ථානය. ඉඟුරුම් යනු ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම ශිව දේවාලවලින් එකකි. ඒට පෘතුගීස් විසින් විනාශ කරන ලද අතර සියවස් ගණනාවකට පසුව නැවත ගොඩ නගන ලද තල්වල ශාන්ති අන්තන දෙවස්ථානය. ශාන්ත අන්තෝනි වෙනුවෙන් කැප කරන ලද තලවිල පල්ලිය වසර 300කට අධික ඉතිහාසයක් ඇති කතෝලික සිද්ධස්ථානයක් ලෙස පවතී. පෙරමකින්ද රජමහා විහාරය. අතීතයේ පටන් පැවතෙන පරමකන්ද රජමහා විහාරයට ඔබ සාදරයෙන් පිළිගනිමු. මේ ඉතාමත් ශාන්ත ස්ථානයක් වන අතර මෙහි ලෙන් සහ බුදු පිළිම දැකගත හැකියි. නැද්ද මෛත්‍රී නවගේ විහාරය. පුත්තලම නගරය ආසන්නයේ පිහිටි මේ බෞද්ධ විහාරය විශ්වාසයේ සහ සහජීවනයේ සංකේතයකි. අනුමාඩුව තනගල සල්ලීපය. තෝනිගල පුරාණ ශිලා ලේඛනවලින් මුල්කාලීන සිංහල ඉතිහාසය හෙළි කරයි. ආරච්චිකට්ටුව ලන්දේසි යුගයේ වාංජි උරුමය. ලන්දේසි යුගයේදී ආච්චිකට්ටුව ප්‍රබාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු විය. දංකොටුව කතෝලික ධර්මයේ සහ ඉංග්‍රීසි අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. ඉදිකරන ලද කල්පිටිය බලකොටුව ප්‍රධාන වෙරළබඩ ආරක්ෂක සහ වෙළඳ මධ්‍යස්ථානයක් විය. කළුවලගස්වැව එහි ජලාශය සහ පුරාණ බෞද්ධ උරුමය සඳහා ප්‍රසිද්ධයි. නාවගත්තේ ගම කුෂිකර්මය සහ ආගමික සම්ප්‍රදායන් මුසු කරයි. අත්තන්ඩියා, මහවා සහ වෙන්නප්පුව කුෂිකාර්මික හා වාණිජ කලාප ලෙස දියුණු වෙමින් පවතී. පුත්තලම ශ්‍රී ලංකාවේ විශාලතම ලුණු නිෂ්පාදකයා වන අතර කල්පිටිය සහ හලාවත වැනි ප්‍රදේශවල දියුණු දීවර කර්මාන්තයක් සහ වර්ධනය වන සංචාරක ව්‍යාපාරයක් ඇය.